මහේෂ් මූවී YouTube channel එකට ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඔන්න අද මගේ උපන්දිනේ. උපන්දිනේ වුණාට ලොකු celebration මොකුත් හිතලාවත් plan කරලවත් නැහැ. මේ සතිය දවසක් නිසා උදේම නැගිටලා ඔන්න සුපුරුදු විදිහට වැඩට යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් ඔන්න අම්මයි අප්පච්චි නම් උදේම නැගිටලා කිරිබත් හදලා ලුණු මිරිසක් එහෙම හදලා අපිට විතරක් නෙමෙයි මම වැඩ කරන තැන කට්ටියටත් කන්න අරන් යන්නත් එක්කමයි හදලා තියෙන්නේ. ඉතින් මොකද කියනවනම් මම වැඩ කරන තැන ගොඩක් සිංහල අය වැඩ කරන්නේ. ඉතින් හැමෝම ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි. උදේම ඉතින් සුබ පැත්තේ ඔන්න අම්මයි අප්පච්චි ලස්සන කාඩ් එකකුයි ඔන්න ඒක ඇතුලේ පුංචි තෑග්ගකුත් තියෙනවා. සල්ලි තියෙනවා කියන්නේ. දොලක් කීයක් දීලා තියෙනවා. ඔන්න ඉතින් මේ ඇඳන් ඉන්න ඇඳුම් පැළඳුම් ගැන වැඩි හිතන්න එපා. මම තාම නයිට් සූට් එකකින් ඉන්නේ. වැඩට යන්න ලෑස්ති වෙන ගමන් අම්මයි අප්පච්චි වැඩට යන්න ලෑස්ති වෙන අතරතුර තමයි මං කව චුට්ටක් එන්නකෝ අනේ වීඩියෝ එක රෙකෝඩ් කරගන්න කියලා. ඉතින් මේ තියෙන්නේ අම්මා මට බර්ත්ඩේ එකට දවස් 2-3කට කලින් ගෙනත් දීපු ඕකිඩ් පැල දෙකක්. මම ආසයි මේ පැලනොප්සිස් කියන ඕකිඩ් වර්ග වලට. ඉතින් එයා මට මල් පැල දෙකක් ගෙනත් දුන්නා. එකක් අප්පච්චිගෙන් එකක් එයාගෙන්. ඊට පස්සේ ඔන්න මම ලෑස්ති වෙලා ඉක්මනට කිරිබත් කැට දෙකක් විතර කෑවා. මොකද කියනවා නම් මම වැඩ කරන තැනට දැන් අපි යන්නේ ට්‍රැෆික් වෙලාව නිසා පැයකට විතර කලින් මම කෝකටත් කියලා පිටත් වෙනවා ගෙදරින්. නැත්තම් එච්චර වෙලා යන්නේ නැහැ. සමහර දවස්වලට උදේ ට්‍රැෆික් තියෙනවා. සමහර දවස්වලට එච්චර එහෙම ට්‍රැෆික් නැහැ. ඒ වුණාට කෝකටත් කියලා මම වෙලාවට වැඩට ඉන්න ඕනේ කියන දේ හැම නිතරම මගේ ඔළුවේ තියෙන දෙයක්. ඉතින් මම චුට්ටක් පැයක් විතර කලින් යනවා. ඉතින් ඔන්න මගේ බුන් එක තියෙනවා. බුන් එකේ නැගලා තමයි දැන් යන්නේ. ගොඩක් අය කිව්වා කාර් එක ගත්තට කාර් එකේ vlog එකක් කරේ නැහැනේ කියලා. එහෙම යන තාම කරන්න හම්බුන්නේ නැහැ. මං හිමීට වීඩියෝ එකක් ඔයාලට බලන්න දාන්නම්. ඉතින් මම කොහොමත් ඩ්‍රයිව් කරන ගමන් ෆෝන් ආන්සර් කරන්න ඒව මේව මොකුත් නැහැ. ටිකක් බයයි. මොකද මේ ඩ්‍රයිව් කරනවා කියන්නේ තොලුවට එන වදයක් අනේ. එන නීති ගොඩක් ඔලේ තියාගන්න බෑනේ. ඉතින් ඒනට ඉතින් ෂේප් එකේ දැන් මේ දවස්වලට එනවා එහෙම. දැන් ඉතින් ගොඩක් හුරුයි වාහනේ. අද උදේ ඉඳලාම වැස්සක් පටන් අරන් තියෙන්නේ. ඉතින් හිමීට මේ විදිහට වැඩට යන ගමන් තමයි ඉන්නේ. මම චූටි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. ඉතින් මගදී ඔයාලා ආස නිසා වාහනේ නවත්තලා තියෙනකොට තමයි ඒකත් ඔන්න වීඩියෝ කරේ. හොඳේ. Happy birthday. Thank you. මේ මගේ කවුද ලොකු අම්මා. Thank you. Can I have hug? See that? Can I have one more? One more. ඉතින් මේ බර්ත්ඩේ එකට පහුවදා අපි සෙන්ටර් එකේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරේ පහුවදා. මොකද පළවෙනි දවසේ අපේ ස්ටාෆ් එකේ කට්ටිය වගේක් ඇවිල්ලා හිටියේ නෑ. ඉතින් ඔක්කොමත් එක්ක සෙලිබ්‍රේට් කරන්න ඕන නිසා ඔන්න අපි අද තමයි සෙලිබ්‍රේට් කරේ. Thank you so much. Don't dance. 25. Yeah. You know? Thank you, Salama. You too, right? So much. Today 30 years old. Anna, I mean, oh, what happened? It's okay. It's by myself. From all the teachers. Okay, thank you so much. Thank you. Happy birthday. Oh. Happy birthday, අපි යන්න ඕනේ පන්තියට. Okay, thank you so much. Happy birthday. Feliz cumpleaños. Feliz cumpleaños. Feliz cumpleaños. Feliz cumpleaños. Happy
ඔන්න ඉතින් බර්ත්ඩේ දවසේ vlog කරපුවා මෙතනින් ඉවර වෙනවා. ඊට පස්සේ තවත් දවස් දෙකක වීඩියෝ කරපු දේවල් මම මේ vlog එකට මේ විදිහට ඔයාලට එකතු කරා. ඉතින් ඊට පස්සේ දවස්වලත් මට මගේ යාළුවෝ වැඩ කරන තැන යාළුවෝ මට තෑගි දුන්නා. ඒවා මේවා. ඉතින් මම ඒ තෑගි ටික ඔක්කොම එකතු කරගෙන හිටියා. මට නිදහසයි බලන්නත් ඕනේ වෙලා තිබ්බා. මේ විදිහට මම ගෙදර ගෙනල්ලා තියලා තිබ්බා. ඊට පස්සේ තමයි අන්තිමේට මං හිතුවේ gift unboxing වීඩියෝ එකක් ගේනවා කියලා ඔයාලත් බලන්න ආස නිසා. උපන්දිනේට සතියකට විතර පස්සේ තමයි ඔන්න හම්බුනේ තෑගි මොනවද කියලා බලන්න එළියට ගත්තේ. මං හිතනවා මේක තෑගි දීපු කට්ටිය අපස්ථාවටපත් කරන්න කරන වීඩියෝ එකක් නෙමේ. මං හිතන්නේ ඉතින් ඔයාලා ස්වීට් දේවල් ඒ වගේ දේවල් බලන්න ආසයි නේද? අපිත් එහෙමයි කාට හරි තෑග්ගක් හම්බුනම අපි තමයි ඉස්සෙල්ලාම කියන්නේ අනේ මේ ඕපන් කරලා බලන්නකෝ එහෙම කියලානේ. ඉතින් ඉක්මනට පෙන්නන්නම් මට තෑග් ගොඩක් හම්බුනා මේ පාර. මං හිතනවා මං ඊළඟ අවුරුද්ද මේ වගේ වීඩියෝක් කරන්න නැහැ. එක එක අවුරුදු වල උපන්දින වලට මං එක එක විදිහේ වීඩියෝස් ගෙනාවේ. ඉතින් මේ අවුරුද්දේ වෙනස්ම විදිහේ වීඩියෝ එකක්. ඉක්මනට මම තෑග් ටික ඔයාලට පෙන්නන්න යන්නම්. ඉස්සරහට එනවා මගේ අතේ තියෙන තෑග්ග. මේකේ තියෙනවා ලස්සනයි. ඒකයි ආය ඔව් පර්ෆියුම් එක. පර්ෆියුම් ගහලා සුවඳ ටින්න තියෙන්නේ නේද? මේක දාලා ගමු. ඊට පස්සේ මේ ඔක්කොම මට වැඩ කරන තැනින් හම්බුන තෑගි. ඔයාලට මම චුටි වීඩියෝ ක්ලිප්ස් ටිකක් දැම්මනේ ඉතින් සෙලිබ්‍රේෂන් එකේ. මම ආයෙත් ගෙදර එහෙම සෙලිබ්‍රේට් කරන්න ගියේ නෑ. මොකද ගෙදර ඉතින් අපිට විතරයිනේ. ඉතින් ගොඩක් එක්ක තමයි සෙලිබ්‍රේෂන් එකක් කරන්න ඕනේ නේද? ඊට පස්සේ බලමු මේක තියෙන්නේ හෑන්ඩ් බෑග් එකක්. ලස්සනයි. පාටි එකට යන්න ෂොක්. ඊට පස්සේ නයිට් සූට් එකක් තියෙනවා. මන්ට මම යන්න නැත්නම් වීඩියෝ එකක් දිග වැඩි වෙනවනේ නේද? ඊපස්සේ බලමු මේක. මේකේ තියෙන දැන් සීතල කාලෙන් චුට්ට එන්නේ ඒකට අඳින පොඩි ටී-ෂර්ට් එකක්. මේක අඳගෙන ඇවිදින්න යන්න එහෙම හොඳයි හවසට. Thank you. කනෝ. ඒකේ තාම රැකින් එකවත් මම ගලේ වෙන හැ. Wow. ලස්සන කලර් එකක්. මම ආසයි කලර් එකට. මේක ඉතින් අපිට උණු වතුර දාගෙන යන්න පුළුවන්. මොන හරි බොන දෙයක් දාගෙන යන්න පුළුවන් ඉතින්. ස්ට්‍රෝ දෙකකුත් තියෙනවා මේ විදිහට. ඒකයි. ඊට පස්සේ මේක මේ අම්මට අපේ අම්මගේ යාළුවෙක් දුන්නේ. මේක එයා ඉන්දියාවට ගිහිල්ලා එද්දි ගෙනාවු එක. මම මේ කාමරේ අර මේ බෑග් තියලා තියෙනවා. මම ඒකට දැම්මා. මම ඒක දැක්කෙත් නැහැ. දැන් ඉතින් එළියට ගත්තලා මම ඔයාලට ඒක පෙන්නනවා. ඒක මේ පල්ලින කයියක් නෙමෙයි. ගොඩක් තියෙනවා.
මේකත් දම් පාටට හුරුයි. ෂෝක් එකක්. and perfume එකක් තියෙනවා. Victoria's Secret. අර කළු පාට hand bag එකත් Victoria's Secret. සුවඳයි. සුවඳයි. sweet සුවඳක් තියෙනවා. හරි ඊට පස්සේ බලමු. perfume එකක්. ඒක සුවඳයි. වෙඩි කාඩ් එකක්. මම දන්නවා මේක තුනේ කවුද කියලා. gift card එකක් Target. thank you. මේකටම දාලා තියන්න බෑ නේද පස්සේ අස් කරගන්නකම්. මේක බලමු. මේක ඇවිල්ලා ස්වීට් එකක්. දැන් සීත කාලේ ගියන්නේ මෙහි. එතකොට අඳින්න ෂෝක්. මට සුදු පාටේ නැහැ. ඒ නිසා ෂෝක් මම කැමතියි. ඊළඟට බලමු මේ පාසල තියෙනවා කියලා. Victoria's Secret. සුවඳයි කාඩ්. body lotion එකයි perfume. body spray එකයි. Thank you. රසවත් තියෙන මොනවද බලමු. අම්මෝ ඒක නම් ටිකක් බරයි. අනේ. අනේ happy birthday මේක දුන්නේ අපි දෙන්නම එකම පන්තියේ වැඩ කරන්නේ. ඒ නම් තමයි දුන්නේ happy birthday bestie. May your day be as amazing, crazy and unforgettable as our friendship. Love you. මම දන්නවා මේක කියවට මාත් තරහ වෙන්නේ නැහැ කියලා. ඒකයි මම කියෙන්නේ. හරි. ඒක flower vase එකක් තියෙනවා. Thank you. lipstick එකක්. ලස්සනයි කලර් එක. ෂෝක්. thank you. ආයි තව ලොකු බර එකක් තියෙනවා මොනවාද මන් දන්නේ නැහැ නේ මොන හරි මොනවාද ග්ලාස් සෙට් එකක්. ග්ලාස් සෙට් එකක් කියන්නේ අර මේ ඔය මොන හරි බීම එහෙම හදලා දාගෙන යන්න පුළුවන් අපිට කොහේ හරි යනකොට අරගෙන යන්න පුළුවන්. මෙන්න මේ වගේ. thank you. මම කැමතියි. මම හැමෝටම කැමතියි. ඔක්කොම කැමතියි මම. හරි. ඊට පස්සේ මේක. wow. lip gloss. හරිම ලස්සන shades ටිකක්. මගේ ඩාර්ක් ස්කින් එකට යන කලර්ස් ටිකක්මයි. thank you. මේක තිබ්බ ඉයරින්ස් දෙකම ඉයරින්ස් දෙකක් තිබ්බා මම ඒක ගිය සතියේ පාටි එකක් තිබ්බ ඒ වෙලාවට මම දාගෙන ගියා. ඒ නිසා දැන් මට ඒක පෙන්නන්න විදිහක් නැහැ. චිප්පස් එකක් තියෙනවා. thank you. මම කැමතියි. Back it on. Assamay ka. Thank you. Wow. hadisi ni panginta metro dawsak yan dan sama hadisi nan dan. Tapi ni tak ada ni. Sup market ha. Sup boleh punya. Sup market ha. Thank you.
ඒ පතල තිබ්බ කොළේ ගැලෙනවා මම දැක්කේ. ඒකත් ෂෝක් අනේ දැන් මේ සීත කාලේ නහන්න ලස්සන සෙට් එකක්. Thank you. ඊළඟට අන්තිම gift එක බලමු. ඉතින් ඇඟ හොඳට අතුල්ලාගෙන හොඳට කුණු සුද්ධ කරගන්න කියලා තමයි දීලා තියෙන්නේ. ෂෝක් අනේ මට මේ වගේ සෙට් එකක් නෑ නියමයි. Thank you. කොණ්ඩේ තියෙනවා. අනේ ඉතින් ඔය විදිහට තමයි ඔයාලත් එක්ක මම හම්බුනේ gift ටික unbox කරේ. ඉතින් මේ ටික දැන් අස් කරගන්න ඕනේ. මම හිතනවා ඔයාලා මේ vlog එකට කැමති වෙන්නේ නැති කියලා. ඉතින් ඔයාලා මොකද හිතන්නේ කියලා අන්න පහලින් comment කරන් යන්න කියලා මතක් කරනවා. ඉතින් උපන් දිනේට wish කරපු හැමෝටම ගොඩාක් ස්තුතියි කියලා කියනවා. tag දීපු හැමෝටම ගොඩාක් ස්තුතියි. අනිත් හැමෝටම ගොඩාක් ස්තුතියි. videos බලන ඔයාලටත් ගොඩාක් ස්තුතියි කියලා කියනවා. එහෙනම් තවත් ලස්සන vlog එකක් කරා මම ඉක්මනටම ඔයාලා හම්බ වෙන්න එන්න. එතකන් ඔයාලා හැමෝම ගොඩක් පරිස්සමට ඉන්න ඕනේ කියලා මතක් කරනවා. හැමදාම වගේ ඔයාලා හැමෝටම මම ගොඩාක් ආදරේ. ගිහින් එන්නම්. bye.